හරි එහෙනම් ඔයාගේ පළවෙනි ස්ක්‍රිප්ට් එක හදන්න වෙලාව හරි. අපි the box කියන එකට තමයි ස්ක්‍රිප්ට් එක හදන්න යන්නේ. ඒක කරන්න මේ the box කියන එක සිලෙක්ට් කරලා ඒ උඩින් තියෙන attach script icon එක ක්ලික් කරන්න. ඊළඟට එන මේ window එකේ තියෙන දේවල් ඒ විදිහටම තියාගෙන create button එක ක්ලික් කරන්න. එතකොට screen එක මේ විදිහට වෙනස් වෙවි. මේ තියෙන්නේ Godot වල තියෙන built-in code editor එක. මේ උඩ තියෙන ටැබ් ටික පාවිච්චි කරලා ඔයාට ආයෙත් 3D view එකට යන්න ඕන නම් යන්න පුළුවන්. දැන් ඔයාලට පේනවා ඇති the box node එක ඉස්සරහින් පොඩි icon එකක් තියෙනවා. ඒකෙන් කියවෙන්නේ මේ node එකට script එකක් attach කරලා තියෙනවා කියලා. ඔයාට මේ icon එක උඩ click කරලා අදාළ script එක ඕන වෙලාවක open කරගන්න පුළුවන්. අපි පොඩ්ඩක් code එක දිහා බලමු. මුලදී කිව්වා වගේ අපි මේ project එකේ coding ගැන ගොඩක් focus කරන්නේ නැහැ. මෙතන ඔයාලට functions දෙකක් බලා ගන්න පුළුවන්. උඩින් තියෙන ready function එක යටතේ තියෙන pass කියන එක අයින් කරන්න. ඒ වෙනුවට මෙන්න මේක type කරන්න. මේක තියෙන්නේ hi I am the box කියලා print statement එක. ඊළඟට control s ඔබලා ඔයාගේ project එක save කරගන්න. දැන් අපි ආයෙත් 3D view එකට යන්න ඕන. ඒක කරන්න උඩින් තියෙන 3D button එක click කරන්න. දැන් අපි පොඩ්ඩක් project එක run කරලා බලන්න යන්නේ. මෙන්න මෙතන තියෙන play icon එක click කරන්න. ඔයා project එක පළවෙනි පාර run කරද්දී මෙන්න මේ dialog එක බලා ගන්න පුළුවන් වෙයි. මේකේ click කරන් තියෙන select current කියන එක. ඔයා project එක run කරාම මෙන්න මේ විදිහට තමයි පේන්නේ. ඔක්කොම අලු පාටට තමයි පේන්නේ. මොකද අපි camera එකක් තාම add කරලා නැති නිසා. හැබැයි ඔයා console output එක check කරොත් මෙන්න මේ විදිහට අපි print කරපු එක බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ අපේ script එක වැඩ කළා. මෙන්න මේ close button එක click කරලා ඔයාට පුළුවන් preview එක close කරගන්න. එහෙම නැත්නම් මෙන්න මේ උඩින් තියෙන stop button එක click කරලත් ඒකම කරගන්න පුළුවන්. ඊළඟට අපි camera එකක් add කරමු. මුලින්ම demo node එක select කරන්න. ඊළඟට control A press කරලා create new node window එක ගන්න. ඊළඟට search කරන්න camera 3D කියලා. අන්තිමට create button එක ඔබන්න. මේ විදිහට camera 3D කියලා අලුත් node එකක් add වෙලා තියෙන බලා ගන්න පුළුවන්. ඒ වගේම inspector panel එකේ මේ පැත්තෙන් බලා ගන්න පුළුවන් පොඩි camera එකේ preview එකක්. දැනට නම් camera එක තියෙන්නේ world origin එකේ. ඒ කියන්නේ XYZ බිඳුවේ. ඒක නිසා අපිට බලා ගන්න පුළුවන් horizon එක විතරයි. මේකේ box එක බලා ගන්න අපිට camera එක පොඩ්ඩක් එහාට කරන්න වෙනවා. මේ නිල් පාට arrow එක click කරලා drag කරොත් මේ විදිහට camera එකේ preview එක වෙනස් වෙනවා බලා ගන්න පුළුවන්. ඔයාලට camera එකේ position එක හරියටම adjust කරන්න ඕන නම් ඒක කරන්න පුළුවන් හොඳම තැන තමයි මෙන්න මේ transform property එක. මෙන්න මේ z එක ඉස්සරහින් 1.5 කියලා type කරන්න. ඒකෙන් පුළුවන් අපිට z axis එකෙන් camera එක meter 1.5ක් move කරන්න. දැන් ආයෙසරයක් project එක run කරන්න. ඔයාට box එකක් නම් පේනේවි. හැබැයි ඒක අපිට පේන එකට වඩා පොඩ්ඩක් වෙනස්. මොකද අපි තාම light add කරලා නැහැ. මේ අපිට පේන lighting editor එකේ විතරක් තියෙන lighting. ඒක default එන්නේ. ඒ lighting settings ඇත්ත game එකක තිබ්බ බලා ගන්න ඕන නම් අපිට ඒ ටික manually add කරන්න වෙනවා. මෙන්න මේ උඩ තියෙන dot 3 click කරලා අපිට පුළුවන් environment settings add කරන්න. මේ තියෙන editor එකේ අපිට පේන default sun එකයි default environment එකයි. කලින් කිව්වා වගේ මේක පෙන්වන්නේ editor එකේ විතරයි. අපිට මේක game එකට add කරගන්න ඕන නම් කරන්න තියෙන්නේ මෙන්න මේ යටින් තියෙන button දෙක click කරන එක. scene panel එකේ මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් අපි අර click කරපු node දෙක add වෙලා තියෙනවා. දැන් අපි game එක තව එකපාරක් run කරමු. දැන් නම් වැඩේ හරි. lighting apply වෙලා ඒ වගේම අපිට box එක බලා ගන්න පුළුවන්. ඒ වගේම අපේ script එකත් run වෙනවා. console output එක බලා ගන්න පුළුවන්.